සිහිය පිහිටවන්න ගියාම මේ අමතක වීමයි. දැන් අන්නේ සිහිය පිහිටවන විදිය වැරදි. අන්න ඒක මට හිතෙනවා. මොකද දැන් ওই සිහිය පිහිටවන්න කිව්වම මේ පැත්තෙන් ඇනේ ගහලා අර පැත්තෙන් ඇනේ ගහන එක නෙමෙයි කියන්නේ. සිහිය නැති වුණා නම් නැති වෙච්ච බව දාන්න. එතනදී අමතක වුණාම අමතක වෙච්ච බව දාන්න. දැනගෙන ඉන්නවා. ඉන්නවා එච්චරයි. ඒකට කලබල වෙන්නේ අනේ මට සිහියෙන් ඉන්නකෝ මට සිහිය නැති වුණා කියලා කලබල වෙන්න අවශ්‍ය නැහැ. ඉතින් සිහිය නැති වෙලානේ දැන්. පාඩු සිදු වෙලා පාඩුවත් වෙලා දැන් කරන්න දෙයක් නැහැ. ඒක අතහැරලා දානවා. ආයි කොහොමත් සිහියෙන් ඉන්නකොට සිතේ කිසිම කෙනෙකුට දිගටම සිහියෙන් ඉන්න බෑ. අමතක වෙනවා. සිහිය විසිරෙනවා. එතකොට අපට පුළුවන්කම තියෙනවනේ සිහිය විසිරුණාම විසිරිච්ච බව දැනගන්නවා. මතක නැති වුණා මතක නැති වෙච්ච බව දැනගන්නවා. නැවත සිහිය ආවහම ආපු බව දැනගන්නවා. දැන් ලේසියිනේ. නැත්තම් පැය 24 සිහියෙන් ඉන්න ගියාම පිස්සු හැදේ. ඔව් ඒකයි මම බැලුවේ වයසට යනකොට මතකයේ අඩුවක් වෙනවද කියලා. මොකද මේ දවස්වලත් නෙමෙයි දැන් ළඟකදී ඉඳලා මේ ළඟකදීත් කියන්න බෑ. මගේ මතකයේ යම් කිසි දැන් මෙයාගේ මතකයේ හොඳටම අඩුයි කියලා මට දැන් ওই කියනකොටම පැහැදිලි. මේ දවස්වලත් නෙමෙයි ළඟකදීත් නෙමෙයි ළඟකදී කියන්නත් බෑ. ඒ කියන්නේ හරියට මතක නෑ. ඒකත් මතක නෑ. හරි. අන්නේ මතකයේ තමයි මට වද දෙන්නේ මේ නිවන් මාර්ගයට. ඉතින් මොකටද ඔය කල්ලගෙන වද වෙන්නේ? ඒක අතෑරලා දාලා ඔයා පාඩුවේ ඉන්න. උදේට කාපුවා මතකද? මතක නෑ. මතකයි. ඈ? මතකයි. ඒ ඇතිනේ ඉතින්. නෑ ඒ මොහොතේ හිත රඳා. ඉතින් මං ආන්නේ මේ දිගට පෙරේද රෑ කාපුවා ඊයේ දවල් ඒව නැතුව උදේට කාපුවා මතකයි. දැන් දවල්ට කෑවහම උදේට කාපුවා අමතක නම් ඒත් ඇතිනේ. දවල්ට කාපුවා මතකයි උදේට මතක නෑ. හරි සිම්පල් වෙන්න. වයසට යනකොට මතකයට මුකුත් වෙන්නේ නැද්ද? මුකුත් උනත් සිම්පල් වුණාම ඉවරයිනේ. දැන් ඔය ඔක්කොම මතක තියාගන්නේ මොකටද? පොඩි දේවල් ටික දැන් පොඩි ළමයෙකුට ගොඩක් මතකයක් නැහැනේ. ඒ වුණාට ඒ ළමයා hina වෙලා ලස්සනට ජීවත් වෙයි. පැහැදිලිද කියන එක? ඒක පුරුදු කරගන්න. ගොඩාක් දේවල් මතක තියාගෙන මේක කම්මලක් කරගන්න එපා. පොඩ්ඩක් මතක තියාගෙන හොඳට ඉන්න. ඒ මොහොතේ ඉන්න කියන එක. ඒ මොහොතේ වෙලාවට මතක තිබ්බම ඇති. දැන් මට මේ ටික මෙතන ඉන්න මේ ටික මතක තිබ්බහම ඇතිනේ. දැන් මට වෙන මතක ඕනේ නැහැනේ මොනවත්. පැහැදිලිද? ඊට පස්සේ අපි එතෙන්ට ගියාම ඒක දැක්ක ඒක මතක් කරගත්ත එච්චරයි. එතකොට ඒක ටික වෙලාවක් යනකොට ඒක ඕන වෙනවනේ. ඒ මොකටද? ඒ ඕන වෙන වෙලාවල් අන්න ඒක තමයි අවුල. මං කියන්නේ මට කියාගන්න තේරෙන්නේ නැහැ. ඔව් ඇතුලේ තියෙන ඒවා එක එක ඒවාට බැඳිලා ඉන්නවා. ඒ නිසා සැරින් සැර ඒවා පස්සේ දුවන අපිට නම් එහෙම ඕන වෙන්නේ නැහැ. දැන් මම මෙතන ඉන්නවා. දැන් මට කාමරේ ඕනද? මට කාමරේ ඕනත් නැහැ තිබ්බත් එකයි නැතත් එකයි. ගියාම තිබ්බොත් ඇති. මං කියන එක පැහැදිලිද? දැන් මට ඒක ගැන කල්පනා කරන්න ඕනද? අවශ්‍ය නැහැනේ. මං කල්පනා කරකලා ඒකේ මුකුත් වෙන්නේ නැහැනේ ඇතුලේ. පැහැදිලිද? ඒ කියන්නේ වෙන්න තියෙන දේ වෙන්න ඇරලා ඉන්න. වෙන්න ඇරලා මෙතෙන්ට වෙලා ඉන්නවා. ඒ වෙන පාඩුවක් දරාගෙන ඉන්න කියලා. දරාගෙන නෙමෙයි පාඩුව වෙන්න දෙන්න. දරා ගන්න මොකටද අපි ඕක. හරි. දැන් පැහැදිලිද? මේවට මේ කනුව කඩා වැටෙනවා නම් කඩා වැටෙන්න දෙන්න ඒක. අර ගහ හැදෙනවා නම් එයාට හැදෙන්න දෙන්න. අපි මොකටද මේවට කර ගහන්න දුවන්නේ? පිස්සු හැදිලා වගේ ඔළුව. ඒ හිත තමයි හරිම අමාරු ඒ මොහොතේ රඳවන වැඩේ තමයි අමාරු මේ මාර්ගේ යද්දී. ඒක තමයි ප්‍රශ්නේ. දැන් ඒක අමාරු නිසා තමයි සංසාරේ දුවන්නේ. පැහැදිලිනේ? ඒ එක පොයින්ට් එකක් බැරි නිසා මේ සංසාරෙම දුවනවා. පිස්සු වැටලා වගේ දුවනවා. දැන් ඒක මං අඳුරගත්ත මගේ දුර්වලකම අර ඔබ වහන්සේ කියන ටික කරගෙන යනවා දැන්. එතෙන්දි තමයි වැඩි අල්ල ගන්න එපා. ඕක බාධාවක් වෙනවා මට. ඒ අපිට දැන් අපි දැන් මෙතන ඕගොල්ලෝ වාඩි වෙලා ඉන්නවා. ඕගොල්ලෝ දැන් ගෙදර ගැන කල්පනා කරන්න ඕනේ. පිස්සුනේ විකාර ඔළුවේ පිස්සු. ඔළුව කම්මලක් කරා. ගෙදර ගැන කල්පනා කරලා කියලා දැන් ගෙදරට පියාඹන්න පුළුවන්. අනික ඔය හැමතිස්සේ ඔය කල්පනා වෙන ගේ දැන් තියෙන ගේ නෙවෙයිනේ. මෙත් ගෙදරින් එළියට බහිනකොට පැය ගානකට කලින් තිබ්බ එක කල්පනා වෙන්නේ. ඒතකොට ඒක බොරුවක් නේ. මං කියනේවා පැහැදිලි මං හිතන්නේ ගොඩක් ගැඹුරුයි කියනේවා. හැමෝ ළඟම මතකයේ කියලා තියෙන්නේ පරණ මතකයක් තියෙන්නේ. දැන් අපි කල්පනා කරනවා අපේ නෑදෑයෙක් ගිය අවුරුද්දේ දැකපු. එතකොට අපිට මතක් වෙන රූපය ඔක්කොම මතක් වෙන්නේ මේ දැන් ඉන්න නෑදෑය ගැන නෙවෙයි. කවුරු ගැනද? ගිය අවුරුද්දේ කෙනා. එතකොට මේ අපේ ඔක්කොම අපි මහා වැරදි දත්ත ගොඩකනේ මේ මතක ටික හරි කරදරයි නේ අපි හොඳට. කරදරයක් නේ කරදරයක් වෙන්නේ ඒකට බැඳුනොත්. දැන් අපි ඒක අපිට මතකේ තියෙනවනේ අපි බැඳිලා නැහැනේ. දැන් අපි මෙතන වාඩිලා ඉන්නවා.
දැන් අපි උමන්දාවක් ගැන කතා කරන්නේ නැහැනේ මෙතන ඉඳගෙන. එහෙ ගියාම තමයි යෝ බලලා පේන මේවා මේ ගහ කපන්න මෙතන ගස් හිටවන්න. ඒව එතනින්ම තිබ්බා ආවා. දැන් දැක්කා අතෑරියා එහෙම. ඒක තමයි මෙච්චර කල් කිව්වන. දිත්තේ දිත්තමන්තං සුතේ සුතමන්තං මුතේ මුතමන්තං. දැක්ක විතරයි ඇහුවා විතරයි දැලුවා බැලේ. ඒක තමයි රහත් වුණා කියන්නේ. ඔව් ඒක හරි අමාරු දෙයක්. නෑ අමාරු නෑ ඕකයි අමාරු. දැන් මට මේ දෙකෙන් කිව්වොත් මේක කරන්න කියලා මන් දන්නවා මේකේ තියෙන අමාරුව. මේක මල වදයක්. පැහැදිලි කියන එක. ඇයි ඔළුවේ මේවා තියාගන්න එපා ඔක්කොම. දැන් අපිට තියාගන්න එක නෑනේ මොකක්වත්. අපි ඒ වෙලාවට ඉන්නවා. ඒ වෙලාවට දැක්කා ඉච්චරයි. ඒවා අල්ලගෙන ඒව ඔළුවේ මතක තියන් ඒවට උත්තර දෙන ඔය ඔක්කොම හිතින්නේ කරන්නේ. ඒක පැහැදිලිද? හිත හරියට වෙහෙසෙනවා. මොකටද වෙහෙසන්නේ හිත? හිත නෙවෙයි වෙහෙසන්න ඕන අතපය. දැන් මේ වැරදි තේරෙනවද? මෝඩයි. හිත කිසිම හිත වෙහෙසවන්න නරකයි කිසිම දෙයක්. නෑ අර මතක ටික නිසා හිත ඉතින් වෙහෙසෙන්නේ. මොකටද ඔච්චර මතකයක් ඉල්ලන්නේ? දැන් ওই මතක එකපාරටම ලොස් වෙලා ගියොත් දැන් පැහැදිලි කියන එක. ලොස් වේගන යනවා ඔව් ඒක තමයි. ලොස් වෙන්න ඕන ඔය කියන ඒවා හැටියට. කිසිම වැඩ කරන්නේ නැති කුණු කොට. ඒකට මට බය හිතුණා නිවන් මාර්ගයටත් ඉතින් බය වෙන්නත් වෙයි නෑ කියලා. බය වෙන්නත් යකෝ මෙතන මතක හිටින්න එකක් නෑනේ. නෑනේ දැන් ලොස් වෙලානේ තියෙන්නේ. දැන් මේ කියන එක පැහැදිලිද? ඔව්. මෝඩයි. බය වෙන්න හරි එකෙක් මතක මට අමතක වුණායි කියලා හිතන්න එකෙක් ඉන්න එපා. ඒක හිතන එකටත් එයත් අමතක වෙලානේ. පැහැදිලිද? පැහැදිලි අපේ. ඔය තේරුමක් නැති දේවල් අරගෙන දඟලනවා. මේ මොහොතේ මේ තප්පරේ ලස්සනට හිටියනම් ඇති. පැහැදිලිනේ? ඊළඟ තප්පරේ බලමු. ඔව් තප්පරේ ජීවත් වෙන්න. දවස් ගණන් මාස ගණන් අවුරුදු ගණන් ජීවත් වෙන්නේ නැතුව තප්පරයක් ජීවත් වෙන ලස්සනට. ඊළඟ තප්පරේ ඊටත් වඩා ලස්සනට ඉන්න. ඊළඟ තප්පරේ ඊටත් වඩා ලස්සනට ඉන්න. දැන් මං කියන එක තේරෙනවද? එතකොට මේ ඔක්කොම තප්පරේට අපි ප්ලෑන් දා අපි ජීවත් වෙන්නේ පොඩි වෙලාවකට. මාස ගණන් ජීවත් වෙන්නේ නැහනේ. වරුවයි පැය දෙකයි. පැය දෙකේ වරු වේව තමයි ඉන්නේ. එතකොට අපිට හරි ලේසි ජීවිතේ. නැත්තම් මෙච්චර මහා මේව බලන්න මේව පාලනය කරගෙන කොච්චර ඔළුව බරද? දැන් මගේ ඔළුව බර ඉලුන් දැකලා තියෙනවද? පැයකට ඉන්නේ. ඒ පැය ඉවරුනහම ආයෙ ජීවත් වෙනවා. එතකොට අපිට හරි මේ කිසිම ඔය ප්‍රශ්න අපිට නැහැනේ. ඔය ඒ ක්‍රමය වෙනස්. දැන් පැහැදිලිනේ. පැහැදිලි. මේ ඔක්කොම දේවල් තියෙද්දි ක්‍රමය වෙනස් කරගන්න. ඔළුව නිදහස්. හොඳට hina වෙලා සතුටින් කොච්චර තිබ්බත් ගණන් ගන්නෑ. හොඳයි. දැන් හොඳයි.